ඔයත් කැමතිද ලංකාවේ අඩුම මුදලට තායිලන්තේ යන්න? ඉතින් තායිලන්තේ දවස් 7ක් ගත කරන්න ඔයාලා විශ්වාස කරන්න හේකුත් නැහැ මෙච්චර දේවල් දීලා මේ වගේ අඩු ගානකට තායිලන්තේ යන්න පුළුවන් දත් කියලා. මොකද ඒ තරම් ලොකු බෙනිෆිට් එකක් ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. මොකද මම තායිලන්ත ගිහිල්ලා සෑහෙන වීඩියෝස් දාද්දි කට්ටිය මගෙන් අහනවා අක්කේ තායිලන්ත යන්න කීයක් යනවද කියලා. ඇත්තටම කිව්වොත් Taman තනියෙන් ගියොත් මේ ගානට අපිට කවදාවත් travel කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට ඒත් මෙන්න මේ අවස්ථාව ලැබිලා තිනවා ලංකාවේ අඩු මුදලට ඔයා තනියෙන් travel කරත් ඔයාලට මේ ගානට තායිලන්තෙ ගිහිල්ලා එන්න බෑ දවස් 7ක්. ඉතින් ඔයා බලන්නකෝ ඔයාලට කොච්චර benefits ගොඩක් මේකෙන් ලැබෙනවද කියලා. ඉතින් ඒක නිසා මමත් තෝරගත්ත මේ ජනවාරි 20-27 යාළගේ ටුවර් එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් ඔයාත් කැමති නම් මාත් එක්ක travel කරන්න ඔයාලටත් පුළුවන් මාත් එක්ක එකතු වෙන්න. ඉතින් මේගොල්ලෝගේ මේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙන්නේ තායිලන්තයට යන්න සහ ලංකාවට එන්න එයා ටිකට්ස් හම්බ වෙනවා. අපිට එයා ටිකට්ස් ගන්න දෙයක් නැහැ. මෙයාලා එයා ටිකට්ස් දෙනවා කිලෝ 27ක බෑගේජ් එලවන්ස් එකත් එක්ක. ඒ කියන්නේ අපිට ලංකාවේ ඉඳලා තායිලන්තයට යන්න ගෙනියන්නත් පුළුවන් කිලෝ 27ක් තායිලන්තේ ඉඳලා ලංකාවට කිලෝ 27ක් අරගෙන එන්නත් පුළුවන්. ඒ වගේම 3 star hotels වල තමයි අපිට accommodations හම්බ වෙන්නේ. ඒ වගේම අපිට සෑම දිනකම ආහාර වේල් දෙකක් සපයනවා. ඉතින් ඒක ඇත්තටම මම හිතන්නේ මාරම chance එකක්. අපිට එතකොට දවසකට එක වේලයි කෑම පිටින් ගන්න තියෙන හැම දවසකම වගේ කෑම වේල් සපයනවා. ඒ වගේම ගමනාගමනයට පුද්ගලික අපිට වෑන් රථ ලබා දෙනවා. අපිට තාමත් කම්ෆර්ටබල් රයිඩ්ස් යන්න පුළුවන්. අපි යන තැනට තාමත් කම්ෆර්ටබලි අපිට යන්න පුළුවන්. ඒ වගේම අපි යන හැම ඩෙස්ටිනේෂන්ස් එකකටම අපිට අවශ්‍ය ටිකට්ස් වල පේමන්ට්ස් එයාලා කරලා තියෙන මේ පැකේජ් එකෙන් අපිට කිසිම විදියකින් ඒ ටිකට්ස් ගන්න වියදම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් පළවෙනි දවසේ අපි එක්කගෙන යන්නේ කෙලින්ම තායිලන්ත බහැපු ගමන් පතාය. මොකද දවස් දෙකක් පතාය ගත කරනවා. දවස් 5ක් බැංකොක් සිටි එකේ තමයි ගත කරන්නේ. ඉතින් මුලින්ම පතාය එක්කන් ගිහිල්ලා එදාටත් අපිට බ්‍රේක්ෆාස්ට් එක අරන් දෙනවා. ඒ වගේම අපි එක්කගෙන යන්නේ කෙලින්ම ටයිගර් පාක් බලන්න. ඉතින් මම කලිනුත් ටයිගර් පාක් ගිහිල්ලා තිනවා. ඉතින් ඔයත් කැමති නම් ලස්සන ටයිගර්ස්ලත් එක්ක බේබි ටයිගර්ස්ලත් එක්ක බිග් ටයිගර්ස්ලත් එක්ක ලස්සන ෆොටෝස් ගන්න. ඉතින් මේක හොඳ chance එකක්. ඉතින් ඔයාලටත් පුළුවන් ටයිගර් පාක් බලන්න යන්න. ඒ වගේම ෆ්ලෝටින් මාකට් එකටත් එක්කයි යනවා එදා දවසේම. ඉතින් ෆ්ලෝටින් මාකට් කියන්නේ පතාය වල තියෙන වෙනස්ම වයිබ් එකේ තැනක්. ඒ කියන්නේ ඔයාලට බෝට් එකේ ගිහිල්ලා shopping කරන්න පුළුවන් place එකක් තමයි ෆ්ලෝටින් මාකට් කියන්නේ. ඒ වගේම එදා දවසේ අපිට ඉන්දියන් ලන්ච් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ day 2 ඒ කියන්නේ එදාත් අපි පතාය එන්නේ. ඉතින් එදා දවසේත් ඔයාලට breakfast එක හම්බ වෙනවා. ඊට පස්සේ කොරල් අයිලන්ඩ් එකට තමයි කෙලින්ම අපි එක්කගෙන යන්නේ. ඉතින් කොරල් අයිලන්ඩ් එකට ගියාට පස්සේ ඔයාලට ගොඩාක් දේවල් කරන්න එතන තියෙනවා. ඉතින් ඒ විස්තර ඔයාලට මැසේජ් එකක් දාලා කතා බහ කරගන්න පුළුවන්. ඒ වගේම ස්පීඩ් බෝට් එකක තමයි කොරල් අයිලන්ඩ් එකට එක්කගෙන යන්නේ. ඉතින් එදා දවසෙත් ලන්ච් එක ඉන්ක්ලූඩ් වෙනවා. ඊට පස්සේ කොරල් අයිලන්ඩ් එකට ගිහිල්ලා ඊට පස්සේ අපව එක්කගෙන යනවා එදා දවසේ බිග් බුද්ධ ටෙම්පල් එක බලන්න. ඉතින් බිග් බුද්ධ ටෙම්පල් කියන්නේ තායිලන්තේ most famous icon එකක් වගේ තැනක්. ඉතින් එතනත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේ වගේ තැන් ගොඩකුත් පෙන්නලා කෑමක් දීලා යා ටිකට්ස් දීලා මං හිතන්නේ මේ තරම් අඩුවට පැකේජ් එකක් ඔයාලට ලංකාවේ කොහෙන්වත් ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම ඔයාලට එදාම ටර්මිනල් 21 එහෙම නැත්නම් පතායා සෙන්ට්‍රල් shopping experience එකත් ලබා ගන්න පුළුවන් එදා දවසේ කැමති නම් හවස් වරුවේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයා අවුරුදු 18ට වැඩි කෙනෙක් නම් walking street එකට ගිහිල්ලා walking street එකේ experience එකක් ගන්න. ඉතින් දෙවෙනි දවසත් ඒ විදිහට ගත කරලා ඊට පස්සේ ඔන්න තුන්වෙනි දවසේ අපි කෙලින්ම යන්නේ බැංකොක් සිටි එකට. ඉතින් බැංකොක් සිටි එකට ගිහිල්ලා එදා දවසෙත් අපිට බ්‍රේක්ෆාස්ට් එක ඉන්ක්ලූඩ් වෙනවා. අපිව බ්‍රේක්ෆාස්ට් අරගෙන ඊළඟට එක්කගෙන යන්නේ වැක්ස් මියුසියම් බලන්න. ඉතින් වැක්ස් මියුසියම් එකට මම කලිනුත් ගිහිල්ලා තියෙනවා. මම ඔයාලට වීඩියෝස් දාන්නම්, ෆොටෝස් තිබ්බොත් ෆොටෝ එකක් හරි දාන්නම්. ඉතින් එක ලෝකේ ඉන්න ගොඩක් ප්‍රසිද්ධ අයගේ ලස්සන ස්ටැචුස් ඉටියෙන් කරපු නිර්මාණ තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ එදාම අපව එක්කගෙන යනවා ඔයාලව
සී ලයිෆ් එක බලන්න. ඉතින් සී ලයිෆ් එක නම් මානම වයිබ් එකක් තියෙන තැනක්. ඒ කියන්නේ ඒක ලොකු මාළු පිරිච්ච තැනක්. ඉතින් ඒක මානම ලොකු එක්ස්පීරියන්ස් එකක් වෙයි. ඔයාට වගේම ඔයා බබෙක් එක්ක આવොත් එයාලත් ගොඩක් ආස වෙයි ඒ තැනට නම්. ඒ වගේම එදා හවස වුණ අපිට ඩිනර් ක්‍රූස් එකක් හම්බ වෙනවා. ඉතින් ඩිනර් ක්‍රූස් එක ඔයාලට ඒ කියන්නේ රිවර් එක ක්‍රූස් එක යන ගමන් තමයි ඩිනර් එක ගන්න තියෙන්නේ. ඉතින් මේ එක්ස්පීරියන්ස් එකත් මම හිතනවා ඔයාලගේ ජීවිතේ අමතක නොවන එක්ස්පීරියන්ස් එකක් කියලා. ඉතින් මේ කිසිම දෙයකට ඔයාලගේ මුදල් අය කරන්නේ ඔයාලගේ මේ පැකේජ් එකේ ගාණ විතරයි අය වෙන්නේ. ඉතින් බ්‍රෙක්ෆාස්ට් හම්බ වෙනවා 4 වෙනි දවසෙත්. ඒ වගේම 4 වෙනි දවසේ ඔයාලව කෙලින්ම එකගෙන යන්නේ ඩ්‍රීම් වර්ල්ඩ් එක බලන්න. ඉතින් ඩ්‍රීම් වර්ල්ඩ් එක කියන්නේ කොච්චර ලස්සන තැනක්ද කියලා ඔයාලා දන්නවා ඇතිනේ. ඉතින් ඔයාලා ස්නෝ ටවුන් බලන්න කැමති නම් ඉතින් ඒක ස්නෝ ටවුන් එකට යන්න කැමති නම් ඒක එක්ස්පීරියන්ස් එක ගන්න කැමති නම් ඩ්‍රීම් වර්ල්ඩ් තමයි යන්න ඕනේ. ඉතින් එදා දවසේත් ඔයාලට ලන්ච් එක හම්බ වෙනවා. ඊට පස්සේ ඩේ 5 එකේදී ඔයාලව එක්කගෙන යන්නේ සෆාරි වර්ල්ඩ් බලන්න. සෆාරි වර්ල්ඩ් කියන්නේ ලස්සනම ලස්සන තැනක්. ඇත්තම කිව්ව ඩෝල්ෆින් ෂෝස් තියෙනවා. ඒ වගේම ඔයාලා දන්නවා ඇති අර වතුරෙක් ඉන්නවා කැත. එයා හරිම ලස්සන දේවල් කරනවා එන කට්ටියට. ඉතින් එයා හරිම ෆේමස් තායිලන්තේ අන්නේ වතුරක් තියෙන මේ සෆාරි වර්ල්ඩ් එකේ. ඉතින් ඔයාලව මෙතනටත් එක්කගෙන යනවා. ඉතින් එදා දවසෙත් ඔයාලට බ්‍රෙක්ෆාස්ට් එක වගේම ලන්ච් එකත් හම්බ වෙනවා. ඉතින් ඔන්න 6 වෙනි දවස නම් ගෑන් ළමයිනේ තියෙන්නේ. ඔයාලට දවසේම shopping කරන්න ප්‍රාඩෝනා මාකට් එකේ, MBK සෙන්ටර් එකේ, ප්ලැටිනම් මෝල් එකේ, ඉන්ද්‍රා ස්ක්වයර් එකේ මේ හැම තැනම ඔයාලට 6 වෙනි දවසේ ඇත්ත වෙන්න shopping කරන්න පුළුවන්. ඒ වගේම අර කියපු අනිත් දවස්වලත් හැමදාම හවස් වරුවේ ඔයාලට shopping කරන්න පුළුවන්. මොකද මේ ඇක්ටිවිටීස් හැමදේම හවස් වෙද්දී ඉවරයි. ඉතින් ඔයාලට කැමති නම් හැමදාම ඉන්නකන් දවස් 7 මොනවද shopping කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම 7 වෙනි දවසේ දවල් වෙනකම් ඔයාලට shopping කරන්න පුළුවන්. ඊට පස්සේ එදා රැට තමයි අපි ලංකාවට එන්නේ. ඉතින් මෙන්න මේ හැම දෙයක් එක්කම ඔයාලට මේ පැකේජ් එක හම්බ වෙන්නේ කීයටද දන්නවද? 2,49,900කට. 2,49,900කට. ඉතින් ඔයාලට විශ්වාස කරන්න පුළුවන්ද? 3 star hotel දීලා, එයා ටිකට්ස් දීලා, දවසට කැමරේල් දෙකක් දීලා, හැමතැනටම අපිට යන්න එන්න ගමන් පහසුකම් දීලා, අපි මේ යන හැම තැන ඇක්ටිවිටි එකටම අවශ්‍ය ටිකට්ස් දීලා 2,49,900යි. ඉතින් ඉක්මන් කරන්න ආසන ගාන ඉතාමත් සීමිතයි. ඉතින් මමත් යනවා ජනවාරි 20-27 මේ ටුවර් එකේ. ඉතින් ඔයා කැමති නම් මාත් එක්කත් කාලය ගත කරන්න, මාත් එක්කත් සතුටින් ගත කරන්න. ඉතින් මං හිතනවා නංගිල ඉන්නවා නම් එයාලටත් හොඳ chance එකක් කියලා. ඉතින් දැම්ම මට WhatsApp කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මම contact number එක දාන්නම්. එයාලව සම්බන්ධ කරගන්න 076යි 878යි 63යි 53 076යි 878යි 63යි 53. මෙන්න මේ WhatsApp නම්බර් එකට දැම්ම WhatsApp කරන්න. ඔයාලගේ ආසනය බුක් කරගන්න. මොකද ඉතාමත් සීමිත සංඛ්‍යාවක් තමයි මේ පාරේ ගෙනියන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ ඉතාමත් සුපිරි අවස්ථාව ලබා ගන්න. ඇත්තටම කියොත් සුපිරි අවස්ථාව. මොකද මේ වගේ ගානකට මෙච්චර දේවල් දෙන කවුරුත් නැහැ. ඉතින් ඔයාත් කැමති නම් තායිලන්තේ ලස්සන දවස් 7ක් ගත කරන්න. ඔයාලට මං හිතන්නේ මේක තමයි හොඳම chance එක. එහෙනම් ඉක්මනටම කතා කරන්න 076 878යි 63යි 53 කියන නම්බරයකට WhatsApp කරන්න. එහෙම නැත්නම් ඔයාලට call එකක් දෙන්නත් පුළුවන්. bye.